කොහොමද කට්ටියට? ඉතින් මේ වීඩියෝෙන් කියලා දෙන්නේ කොහොමද Cisco Packet Trace එක යූස් කරන්න කියලා. හරි. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ Cisco Packet Trace එක ඔයාගේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයාලට මේ වැඩේට කරන්න තියෙන්නේ යන්න ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න Cisco Packet Trace කියලා. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයා සර්ච් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති උඩින්ම තියෙනවා what is Cisco Packet Trace free training and download කියලා. ඉතින් මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා start learning කියන එක ඇතුලේ getting start with Cisco Packet Trace කියලා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරන්න. හරි. ඉතින් මෙන්න මෙතන ගියාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන call part button එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. හරි. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට කියනවා මෙතනින් ඔයාගේ account එකට log වෙන්න කියලා. ඉතින් ඔයාලට මේ වෙද්දි මේ account එක නැත්නම් ඔයාලට පුළුවන් මෙතන sign up කියන බටන් එක ක්ලික් කරන්න. sign up කියන බටන් එක ක්ලික් කළා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී sign up with Google හරි නැත්නම් මෙතනින් ඔයාගේ details දීලා log වෙන්න. ඉතින් මම මෙතන ලේසි හින්දා sign up with Google කියන එක දෙනවා. හරි. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ account එකක් select කරගන්න. ඉතින් මම මෙතනින් මගේ account එකක් දෙන්නම්. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් අපි fill කරන්න ඕන ටිකක් තියෙනවා. ඉතින් මේවත් ඔයා fill කරන්න. හරි. ඊට පස්සේ මෙතන යනවා terms and condition කියලා. ඉතින් මෙතන ඔයා ටික් එක දාලා පහළට ඇවිල්ලා accept and continue කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ පළවෙනි course එක ඇවිල්ලා තියෙනවා. ඉතින් එතන තියෙනවා download Cisco Packet Trace කියලා. ඉතින් එතනින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන link එකක් දීලා තියෙනවා. මෙන්න මේ link එක click කරන්න. link එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ website එකට redirect වෙනවා. හරි. එතනින් redirect වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පහළ තියෙනවා ඔයාගේ OS එකට අදාළව download කරගන්න තියෙන download link එක. ඉතින් මෙතන ඔයා Mac OS එක use කරනවා නම් මේක නැත්නම් Linux OS එකක් use කරනවා නම් මෙන්න මේක ඒ වගේම ඔයාගේ Windows use කරනවා නම් මෙන්න මෙතනින් ඔයාගේ මෙතනින් ඔයාට Cisco Packet Trace එක download කරගන්න පුළුවන්. ඉතින් මම Windows ඉඳන් මෙන්න මේක click කරන්න. හරි. ඉතින් මේ විදිහට download වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙනකොට මේක download කරලා install කරලාත් ඉවරයි. ඉතින් මම මේකින්ද මෙතන cancel කරන්න. ඔයාලට මේක download කරගෙන install කරගන්න. මේක install කරගන්න තියෙන්නේ සාමාන්‍ය software එක install කරගන්න setup එකමයි. හරි. ඉතින් Cisco Packet Trace එක install කරලා open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා පළවෙනි පාරට මේක install කරලා මේක open කරද්දී ඔයාට log වෙන්න කියයි. ඉතින් මේ වෙලාව ඉතින් මෙතෙන්දී ඔයා කලින් අර අපි හදපු account එක මෙතෙන්දී දෙන්න. ආයෙ අලුතෙන් account හදන්න ඕනේ නැහැ. ඔයා කලින් account එකක් හදලා තමයි මේක download කරේ. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතෙන්දී ඒකට log වෙන්න විතරයි. හරි. ඉතින් මේක ලොකුවට කතා කරන්න දෙයක මෙන්න මෙතන යට device ටික select කරගන්න තියෙන ටික තමයි. ඒකට පේනවා ඉතින් මෙතන දැන්ටම select කරලා තියෙන network device කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා end device කියලා එකක්. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා components කියලා. ඒ වගේම connection මෙතන ඉතින් මෙහෙම කීපයක්ම තියෙනවා. අපි ඉතින් එකින් එකට මේක පොඩ්ඩක් බලමු. හරි. ඉතින් network device කියන එක select කරලා පස්සේ ඒකේ sub category එකක් විදියට අපිට බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙනවා routers, ඊට පස්සේ switches, ඊට පස්සේ hubs, ඔය විදියට wireless device මේ වගේ තියෙනවා. ඉතින් මෙතන router කියන එක select කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපිට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා එක જાතියේ routers. ඉතින් මේ විදිහට හාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එක numbers එක routers බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන switches වලට ගියාට පස්සේ මෙතන තියෙන එක જાතියේ switches. ඒ වගේම මෙතන hubs වලට ගියාට පස්සේ මෙතන තියෙන එක hubs. ඉතින් ඒ වගේම අපි network device කියන එකනේ හිටියේ. අපි ගිහිල්ලා බලමු. end device ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන තියෙනවා home, smart city, industrial. ඉතින් ඒ වගේම එක දේවල් තියෙනවා. මෙතන end device කියන එකේ මෙතන තියෙනවා PC, laptop, server, printer. ඉතින් ඔය වගේ එක දේවල් තියෙනවා. ඒත් අපි home කියන එක ගියොත් එහෙම අපිට පේනවා ඉතින් home වල තියෙන
ගෙදරක තියෙන සාමාන්‍ය දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙතන කනෙක්ෂන් ගියාට පස්සේ අපිට ඊළඟට වැදගත් වෙන දේ තමයි කනෙක්ෂන් කියන එක. ඉතින් මේ කනෙක්ෂන් ඇතුළේ තියෙන්නේ අපි ඩිවයිස් කනෙක්ට් කරන්න පාවිච්චි කරන කේබල්ස් වගේ දේවල්. ඉතින් මේ තියෙන්නේ එක එක જાතියේ කේබල්. ඉතින් මෙතන තියෙනවා අකුණක වගේ ලාංඡනයක් තියෙන එකක්. ඉතින් මේකෙදි තිබෙන්නේ ඔයා ඩිවයිස් දෙකක් කනෙක්ට් කරන්න හදනවා නම් ඔයාලකට පාවිච්චි කරන්න ඕනේ කේබල් එක මොකක්ද කියලා දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක යූස් කරන්න. එතකොට එයා ඔටෝමැටිකලි අඳුර ගන්නවා මේකට හරියන කේබල් එක මොකක්ද කියලා. හරි, ඉතින් මේ ගැන තව පොඩි අවබෝධයක් එන්නත් එක්ක අපි පොඩි ටියුටෝරියල් එකක් වගේ එකක් කරලා බලමු. හරි, ඉතින් ඔයාලට පේනවාද මෙතන තියෙනවා පොඩි ටියුටෝරියල් එකක්. ඉතින් මෙන්න මේකේ කියලා තියෙනවා create the following setup in Cisco Packet Tracer කියලා. ඉතින් මෙන්න මේ තියෙන එක අපිට ඒ විදිහට Cisco Packet Tracer එකේ හදා ගන්න තමයි තියෙන්නේ. හරි, ඉතින් අපි මෙතෙන්දි මුලින්ම බලමු මෙතන තියෙනවා PCs 4ක්. ඉතින් අපි මුලින්ම PC 4ක් මේකට ඇඩ් කරගමු. ඉතින් PC 4ක් ඇඩ් කරගන්න අපි මෙතනින් end device කියන එක select කරගන්න ඕනේ. ඉතින් end device select කරලා මෙතනින් ඔයාලට පුළුවන් PC එකක් මෙතෙන්ට ගෙනත් දාන්න. එතකොට PC 0 එක මෙතෙන්ට ආව. තව එකක් මේ විදිහට ගෙනත් දාන්න පුළුවන්. ඔය විදිහට මෙතන drag and drop කරන්න තමයි තියෙන්නේ. දැන් හරි මෙතන PCs 4ක් තියෙනවා. ඉතින් අපි ගිහලා බලුවොත් මේ 4 කනෙක්ට් වෙන්නේ ස්විච් එකකට. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් මේ ස්විච් එකක් තියෙනවා. ඒ වගේම තමයි ස්විච් එකේ මෙතන වර්ගෙත් මෙතන දාලා තිනවා. ඉතින් අපි network device කෙනෙක්ට ගිහිල්ලා ස්විච් කියන එකට ගිහිල්ලා මෙතනින් ඕනි ස්විච් එක දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හිතන්න ඔයා මෙතෙන්ට දාන්න ඕනි ස්විච් එක මොකක්ද කියලා දන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඔයාලට පුළුවන් මෙන්න මේ ස්විච් එක ඇදලා මෙතනින් දාන්න. හරි, ඊට පස්සේ මේ ටික අපි කනෙක්ට් කරගන්න ඕනි මෙන්න මේ ස්විච් එකට. ඒ ස්විච් එකට කනෙක්ට් කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මෙතන කේබල් වලට ගිහිල්ලා කෙලින්ම කොපර් ස්ට්‍රේට් කේබල් එකක් යූස් කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ අකුණ යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන්. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවාද මෙන්න මේ මගේ arrow එකේ රූපේ වෙනස් වුණා. මෙන්න මගේ කේබල් එක රූපයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් මම ඒක අරන් ගිහලා PC 0 එක උඩ ක්ලික් කරනවා. 0 එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවාද මේක විදිහට PC 0 එකට මේක කනෙක්ට් වෙනවා. ඊට පස්සේ ස්විච් එක ළඟට ගිහිල්ලා ආයෙමත් ක්ලික් කරනවා. ඉතින් දැක්කනේ හරිම ලේසි. ඉතින් ආයෙමත් PC 1 එක අපි මේකට සිලෙක්ට් කරගන්න ඕනේ. මේ විදිහට ක්ලික් කරලා හරි, ඉතින් මම දැන් මගේ PC 4ම ස්විච් එකට කනෙක්ට් කරගත්තා. ඊට පස්සේ අපි බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. හරි, ඊළඟට මෙතන තියෙන හෝම් රවුටර් එකක් මෙතෙන්ට දාන්න. හරි, දැන් අපි හොයාගත්තනේ ස්විච් එක කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට හොයන්න බැරි නම් හොයාගන්න බැරි නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන මෙහෙම ගියට පස්සේ නම් පෙන්නන්නේ මෙන්න මෙතන උඩ ක්ලික් කරලා ඔයාට ඕනි ඩිවයිස් එක මෙතන ටයිප් කරන්න. ඉතින් මම මෙතන හෝම් රවුටර් කියලා සිලෙක්ට් ටයිප් කරගන්නවා. ඉතින් ඔයාලට පේනද හෝම් කියලා ගහපු ගමන් මෙතන ආවා හෝම් රවුටර් කියලා එකක්. ඉතින් අපි මේ විදිහට ක්ලික් කරලා මේ විදිහට මේකත් ප්ලේස් කරගන්නවා. හරි, ඊට පස්සේ ඔයාලට පේනද මෙතන මේ දෙකත් එකට කනෙක්ට් කරලා තිනවා. හරි, ඉතින් අපි මේ විදිහටම කලින් කරපු විදිහට මේ විදිහට අකුණ වගේ තියෙන ලාංඡනේ මම ඒක අකුණ කියලා කියන්න. මේක සිලෙක්ට් කරලා ස්විච් එක ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් හෝම් රවුටර් එක දෙන්න. ඔයාලට එතකොට පේනවාද මෙතන යූස් වෙලා තියෙන කඩේරක් කියන්නේ කොපර් ක්‍රොස් ඕවර් කියන දීලා තියෙන එකේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති. එහෙම නෙමෙයි, මෙතන කොපර් ස්ට්‍රේට් කේබල් එකක් තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වුණාට අතනාව අපිට කඩේරා, ඒ කියන්නේ අපිට ඕනි කේබල් එක නෙමෙයි මෙතන යූස් වෙලා තියෙන්නේ. හරි, ඉතින් මේ තියෙන වැරදි කේබල් එක නිසා ඔයාලට පුළුවන් මේක අයින් කරන්න. ඒක අයින් කරන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරපු ගමන් මේ විදිහට මේක කේබල් එක අයින් වෙනවා. හරි, ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් අපිට ඕනි කේබල් එක සිලෙක්ට් කරලා මේ විදිහට මේක කනෙක්ට් කරගන්න. හරි, ඊළඟට මෙතන පේනවාද ISP කෙනෙක්ව තමයි දාලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට ඊළඟට ISP කෙනෙක්ව දාගමු. හරි, ඉතින් මේ වගේ මේක
කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ කේබල් එකෙන්. හරි ඉතින් මට ඒක මේව කරද්දි කියන්න බැරි වුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන එක ප්ලග් එක කනෙක්ට් කරද්දි එතන පෝට් එක මොකද්ද කියලා. ඉතින් එතෙන්දී ඔයා දන්නවා ඇති මේව කනෙක්ට් කරන්න ඊතර්නෙට් පෝට් වලට. ඉතින් එතෙන්දී අපි තෝරන්න ඕනි ඊතර්නෙට් පෝට්. හරි ඉතින් ඒ වගේම තමයි ඊළඟට තියෙනවා මෙතන ඇක්සස් පොයින්ට් එකක්. අපි ඇක්සස් පොයින්ට් එකක් දාගමු. හරි ඉතින් ඇක්සස් පොයින්ට් එකක් මේ විදිහට අරන් ඇවිල්ලා හරි ඊළඟට මේක හෝම් රවුටර් එකට කනෙක්ට් කරන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ලැප්ටොප් දෙකක්. ඉතින් අපි ලැප්ටොප් දෙකක් මේ විදිහට දාමු. හරි ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඊට පස්සේ පේනවා මෙතන මේවා රීනේම් කරන්න කියලා තියෙනවා. ඉතින් මේවා රීනේම් කරන්න නම් ඔයාලට පුළුවන් PC එකට මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙතන රීනේම් කරගන්න පුළුවන්. ඔයාලට ඕනි දැන් මෙතන ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම මේක මේ වෙලාවේ ටයිප් කරන්න යන්නේ නැහැ. ඉතින් ඒක ඔයාලට ලේසියෙන් කරගන්න පුළුවන් ඉඳ. හරි ඊළඟට අපිට තියෙන වැදගත් දෙයක් මෙතන තියෙන home router configuration කියලා. ඉතින් ඒ වගේම මෙතන A වල තියෙනවා configure DHCP IP range එක මෙන්න මෙහෙම මේ වගේ එකකට දාන්න කියලා. හරි ඉතින් අපි මේ වැඩේ කරන්න නම් මෙතන තියෙන home router කියලා. ඉතින් මේක උඩ ඩබල් ක්ලික් කරන්න. මෙතන ඩබල් ක්ලික් කළාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ wireless router කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා GUI කියලා. GUI කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන internet connection type එක DHCP මේක තියෙන හරින්න. මොකද මෙතන තියලා තියෙනවනේ configure DHCP කියලා. ඉතින් අපි මේක මේ විදිහටම තියාගමු. ඊළඟට කියලා තියෙන්නේ මෙතන IP range එකක් දෙන්න කියලානේ. ඉතින් මම මෙන්න මෙතෙන්ට දෙන්නම් එක කියලා දෙන්න. එක කියලා දීලා මෙතන ඊළඟට තියෙනවා number of IPs කියලා. ඉතින් මෙන්න මේ number of IPs කියන්නේ ඔයා දෙන users ලා කොච්චරක්ද කියලා. ඉතින් මෙන්න මෙතන දීලා තිබෙත් 30ක් කියලා දෙන්න. මම මෙතන 30ක් කියලා දෙනවා. ඊට පස්සේ මෙතන save setting කියලා එක ක්ලික් කරන්න. ඉතින් මෙතන configure DHCP කියන එක අපි කරලා ඉවරයි. ඊළඟට තියෙනවා wireless වල only enable 2.4 GHz කියලා. ඉතින් ඒක කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන අපි ඉන්නේ setup කියන එකනේ. මෙතනින් wireless කියන එකට යන්න. wireless කියන එකට ගියාට පස්සේ මෙතන පේනවා තියෙ 2.4 GHz 5 GHz 2 කියලා එකක් තියෙනවා 5 GHz 1 කියලා තියෙනවා. ඉතින් මේ හැම එකකම network mode එක තියෙන්නේ auto විදියට. දැන් අපිට කියලා තියෙන්නේ මොකද්ද? අපිට කියලා තියෙන්නේ only enable 2.4 GHz කියලා විතරයි. ඉතින් ඒ කියන්නේ අනිත් ඒවා ඔක්කොම off කරන්න කියන්නේ. එහෙනම් මේක අපි 2.4 එක තියෙන ඇරලා අනිත් ඒවා ඔක්කොම මෙතනින් network mode එක disable කියන එක දෙනවා. හරි. ඉතින් මේ විදිහට අනිත් ඒවා ඔක්කොම disable කරලා තියෙන්නේ. මේ 2.4 කියන එක විතරයි අපි enable කරලා තියෙන්නේ. හරි. ඉතින් මෙතන තියෙනවා create following SSID කියලා. ඉතින් මේක internal users ලටයි guest ලටයි වෙනම දෙකක් විදිහට තමයි පෙන්වන්න ඕනේ. හරි මුලින්ම internal users ලට පෙන්වන්න ඕනේ එක අපි හදාගමු. ඉතින් මේකේ අපිට කිව්වේ 2.4 GHz කියන එක විතරක් enable කරන්න කියලානේ. එහෙනම් අපි මෙතන ඔයාලට පේනවා default කියලා දීලා තිනවා. ඉතින් මෙන්න මේක වෙනස් කරන්න ඕනේ. අපිට internal users ලට දාන්න කියලා තියෙනවා නම් ඉතින් මෙතන තියෙන NSBM student ID එකත් එක්ක NSBM කියලා දාන්න කියලා. ඉතින් මෙන්න මේ default කියන තැන අපි ඒ type කරගන්න ඕනේ එක type කරගමු. ඉතින් මම මෙතනදී NSBM ID එකයි මේකයි ගහන්නේ. ඉතින් මම නිකම්ම NSBM කියලා ගහලා ගන්නවා. හරි. ඉතින් ඔයාලා කරද්දි ඔයාලගේ NSBM ID එකයි NSBM කියලායි. හරි ඊළඟට තියෙන අපිට guest network එකට හදන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන wireless කියලා එකේ section එකේ අපි ඉන්නේ. wireless කියන section එකේ basic wireless setting කියන එක අස්සේ තමයි අපි ඉන්නේ. ඉතින් මෙතන wireless setting ඔහොමම තියෙනවා. මෙතන තියෙනවා guest network කියලා. එන්න එතන අපි 2.4 නේ අපිට enable කරන්න කියලා තියෙන්නේ. ඉතින් අපි මෙන්න මෙතන 2.4 එකේ enable guest profile කියන එකක් select කරනවා. ඊට පස්සේ එතන අපිට type කරන්න තියලා තියෙන්නේ NSBM guest කියලානේ. ඉතින් මම මේක මේ විදිහට type කරගත්තා. හරි ඊට පස්සේ මතක ඇතුව ඔයා save කරන්න මේ විදිහට. නැත්තම් මේක එහා පැත්තට ගියාට පස්සේ නැති වෙනවා. මොකද දැන් මම මෙතන ඒවල ගැහුවානේ network name එකට SSID එක.
ඒනට ඒක සේව් වෙලා නැහැ. මොකද මම මේක සේව් කරපු නැති හින්දා. ඒ වගේම තමයි මම මෙතන නෙට්වර්ක් මොඩ් එකත් වෙනස් කරා. මේව ඩිසේබල් කරා. හැබැයි ඒවා මේ සෙක්ෂන් එකට ගිහිල්ලා මේ පැත්තට එනකොට නැහැ. ඒ වෙලා තියෙන්නේ සේව් කරපු නැති නිසා. ඉතින් ආයෙ මම මෙතන NSVM කියලා ගහන්න. NSVM කියලා ගහලා ඊට පස්සේ මෙතන මේව ඩිසේබල් කරගන්න. හරි ඊට පස්සේ මම දැන් ඒක සේව් කරා. හරි ඊට පස්සේ අපි guest network එකත් හදලා ඉවරයි. බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ තියෙනවා මෙතන security එක WPA personal දාලා encryption method එකට AES කියලා දෙන්න කියලා. හරි අපි මුලින්ම අපේ internal users ලට එක කරලාමු. ඒක කරන්න තියෙන්නේ මෙතන තියෙනවා wireless security කියලා. මේ basic wireless security එකේ ඊට පැත්තේ එහා පැත්තේ තියෙනවා wireless security කියලා. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ අපිට පේනවා ඉතින් 2.4 නේ අපි කරන්න ඕනේ. ඉතින් මේක security mode disable වෙලා තියෙන්නේ. මේක WPA personal නේද? WPA personal කියන එක දෙමු. ඒ වගේ තමයි encryption method එක autos ඇවිල්ලා තියෙනවා AES කියලා. ඉතින් ඔයාගේ මේක AES නෙමෙයි නම් තියන්නේ. මෙන්න මේක AES විදියට වෙනස් කරගන්න. ඊට පස්සේ මෙතනින් අනිවාර්යයෙන්ම save setting දෙන්න නැත්නම් save setting දෙන්න. ඉතින් ඒ වගේම දැක්කම මෙතන error එකක් ආවා. ඉතින් මෙතන තියෙන මෙතෙන්ට මොකක් හරි password එකක් දෙන්න ඕනේ. හරි ඉතින් මෙතනින් password එකක් දෙමු මොකක් හරි. වගේම මෙතනින් මම save කරන්න. හරි ඊට පස්සේ අපි යන්න ඕනේ guest network එකට. guest network එකට ගියාට පස්සේ ඒකෙත් security mode එක disable වෙලා තියෙන්නේ. ඉතින් ඒකටත් දෙන්න කියලා තිබ්බ අරකමයි. මෙතනින් අපි WPA personal දීලා මෙතනින් AES තියලා තියෙන්නේ. මේකටත් අපි password එකක් දෙන්න ඕනේ. ඉතින් මම මේකටත් අර password එකම දෙන්න. ඊට පස්සේ මෙතනින් save setting දෙනවා. හරි ඉතින් ඊළඟට තියෙන්නේ change default admin password කියන එක. ඉතින් ඔයාලට පුළුවන් packet trace එකට ගිහිල්ලා මෙතන තියෙනවා administration කියලා එකක්. ඉතින් මෙතන තියෙනවා router password කියලා. ඉතින් මෙන්න මේක ඔයාලට කැමති එකකට වෙනස් කරන්න. ඉතින් මම මෙතන වෙනස් කරන්න. ඉතින් ඒ වගේම තමයි මෙතන තියෙනවා re-enter confirm කියලා. හරි ඉතින් ඊට පස්සේ ඒක මේ විදිහට ආයෙම සේව් කරගන්නවා. හරි ඉතින් ඊළඟට තියෙන්නේ මෙතන login into the හරි ඊළඟට මෙතන තියෙන්නේ login into the router using one of the PC කියලා. ඉතින් ඒක දැන් කරන්න ඕනේ නැහැ. මොකද මෙතන screenshot ගන්න ඕනි ටිකේ අන්තිමට ඒක තියෙනවා. හරි ඉතින් මුලින්ම බලමු මොකක්ද තියෙන්නේ screenshot එකක් ගන්න කියලා. ඉතින් මෙතන තියෙනවා network diagram Cisco packet tracer කියලා. හරි ඉතින් ඒතකොට screenshot එකක් ගන්න ඕනේ. මෙන්න මේක. හරි ඉතින් අපිට මෙන්න මේක තමයි හදන්න කිව්වේ. ඉතින් ඒ වුණාට ඔයාලට පේනද laptop එකයි home router එකයි මෙතන wirelessly connect වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ wireless connect වෙලා තියෙන එකට තමයි මෙන්න මේ ඉරි තියෙන්නේ. ඉතින් අපේ Cisco ඉතින් අපි හදපු එකේ මේක නෑනේ. ඉතින් මේක කරන්න තියෙනවා හදපු එක laptop එකක් උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා laptop එක පොඩ්ඩක් මෙහෙම zoom in කරගත්තාට පස්සේ මෙන්න මෙතන තියෙනවා පොඩි මෙන්න මෙහෙම කෑල්ලක්. මෙන්න මේක මෙහෙම ගලවලා මෙතනින් තියන්න පුළුවන්. හරි. දැන් මෙතන පේනවා cannot remove module when the power is on කියලා. හරි. ඒ කියන්නේ මේක power on කරලා තියද්දි මේක ගලවන්න බෑ කියලානේ. ඉතින් ඇත්ත කම්පියුටර් එකක් වගේම තමයි. ඉතින් මෙන්න මෙතන වාට පේන power button එකක් තියෙනවා. මෙතනින් මේක off කරන්න පුළුවන්. off කරලා මෙන්න මේක මෙහෙම ගලවන්න පුළුවන්. ගලවලා මෙතන තියෙන කෑල්ල මෙන්න මේක මෙතනින් හයි කරන්න. හයි කරලා මේක on කරන්න. හරි ඉතින් මේක on කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන උඩ desktop කියලා. ඉතින් මෙන්න මේ desktop කියන එක නේද desktop එකට ගිහිල්ලා මෙතන තියෙනවා PC wireless කියලා. හරි ඉතින් PC wireless කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා connect කියලා එකක්. connect කෙනෙක් ගියාට පස්සේ ඔයාලා ටිකක් කළා ගියාට පස්සේ මෙතන තියෙනවා අපි හදපු Wi-Fi එකයි කියන්නේ අපි මෙතන router එකට දීපු නම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මම එතනදී දීපු නමට මොකක් හරි වෙලා දැන් මෙතන ඒකට කේස් එකක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හරියට කරා නම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මගේ මෙන්න මේ default කියන එක තමයි එන්න ඕනේ. ඉතින් මම මේක මේ විදිහට select කරලා connect කරගන්න. ඉතින් ඔයාලගේ මෙතන ඇත්තේ ඔයාලගේ student ID එකත් එක්ක NSBM කියලා දාපු නම්. හරි ඉතින් මම මේක මේ විදිහට connect කරගන්න. connect කරාට පස්සේ මෙතනින් අහනවා password එක. ඉතින් මෙතෙන්දී දෙන්න ඕනේ ඔයා අර කලින් දුන්න password එක. හරි මම password එක දුන්නා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඉතින් මේක ගන්නට connect වෙලා තියෙනවා. හරි ඉතින් ඔයාලට දැන් මේකේ screenshot එකක් ගහ ගන්න පුළුවන්. එතකොට මේ දීලා තියෙන එක වගේම එකක් ඔයාලට screenshot එකක් විදිහට දාන්න පුළුවන්.
හරි ඊළඟට තියෙන්නේ router DHCP configuration කියලා. හරි ඉතින් ඒකට කරන්න තියෙනවා මෙන්න මේ router එක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කළා මෙතනින් GUI කියන එකට ගිහලා මෙන්න මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න. ඉතින් ඒක තමයි ඊළඟට ඕනේ ස්ක්‍රීන්ෂොට් එක. හරි ඉතින් ඊළඟට තියෙන්නේ ping PC1 to default gateway කියන එක. හරි. ඉතින් අපි යමු මුලින්ම PC1 එකට. හරි මෙතන PC1 එකේ ඉඳන් default gateway එකට දාන්න කියන්නේ. මේක ඩබල් ක්ලික් කරගමු. ඩබල් ක්ලික් කරලා අපි නිකම් මේ IP configuration කියන එකට ගිහලා බලමු. හරි ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඔයාලගේ තියෙන මෙතන DHCP static කියලා තියෙනවා නම් මෙතනින් මේක DHCP කියන එක select කරගන්න. එතකොට මෙතනින් DHCP request successful කියලා වැටේ. ඉතින් මේ විදිහට IPv6 configuration එක automatic දෙන්න. හරි ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් default gateway එක විදිහට අපිට දීලා තියෙනවා 192.168.1 කියලා. ඉතින් අපේ ප්‍රශ්නේ තිබ්බේ PC1 එකේ ඉඳන් default gateway එකට pin කරන්න කියලා. හරි. ඉතින් අපි මෙතෙන් දන්නවා default gateway එකේ IP address එක මොකක්ද කියලා. ඒක තමයි 292.168.1. ඒ වගේම අපි මේ ඉන්නේ PC2 එකනේ. ඉතින් මෙන්න මේ PC2 එකේ PC1 එකනේ. PC1 එකේ IP address එක තමයි 192.168.1.102. හරි ඉතින් මේ මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලට මේක ක්ලික් කරලා වෙල බලන්නත් පුළුවන්. මේක මතක තියාගන්න 192.168.1.1 තමයි default gateway එක. හරි. ඉතින් අපි මෙන්න මෙතනින් close කරලා පස්සේ ආයි අර menu එකට යන්න පුළුවන්. menu එකට ගිහිල්ලා මෙතන තියෙනවා command prompt කියලා එකක්. ඉතින් මෙන්න මේ command prompt එකට ගිහිල්ලා ඔයා type කරන්න ping space එකක් තියලා අර default gateway එක 192.168.1.1 මේක type කරලා enter කරන්න. හරි enter කරාට පස්සේ ඔයාලට වෙනවාද මෙන්න මේ විදිහට pin වෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ connection එක අතර තියෙන latency. ඉතින් මෙන්න මේක screenshot එකක් ගහලා දාන්න. මේක තමයි ඊළඟ screenshot එක. හරි ඊට පස්සේ තියෙනවා PC1 වල ඉඳන් PC2 එකට pin කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ මේ ඉන්න PC1 එකේ ඉඳන්ම අර PC2 එකට pin කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේකට pin කරන්න. හරි ඉතින් අර විදිහටම මේක ක්ලික් කරලා on කරගන්න. PC2 එක ඊට පස්සේ on කරගෙන මේක යන්න desktop එකට desktop mode එකට ඊට පස්සේ ගිහිල්ලා මෙතනින් IP configuration ගිහිල්ලා static වල ඉඳන් ආය යන DHCP කියන එකට. හරි ඉතින් DHCP ගියාට පස්සේ DHCP request successful කියලා වටනවා. මෙතනින් automatic දෙන්න දීලා එතකොට අපි කලින් මොකද කරේ PC1 එකේ ඉඳන් PC1 එකේ ඉඳන් default gateway එකට තමයි pin කරේ. දැන් කියන්නේ PC1 එකේ ඉඳන් PC2 එකට pin කරන්න කියලා. ඉතින් එතකොට අපි ගහන්න ඕන default gateway එකේ IP address එක නෙමෙයි මෙන්න මේ PC2 එකේ IP address එක. ඉතින් මෙන්න මේ PC2 එකේ IP address එක තමයි මෙන්න මේ 192.168.1.103 කියන IP address එක. හරි. ඉතින් මෙන්න මේක අපි ගහමු. ඉතින් මෙන්න මේ PC මේ තියෙන PC1 එකේ අර අපි කලින් හිටපු මේ command prompt එක ඉතින් මෙතන type කරන්න ping 192.168.1.103. හරි ඉතින් මේ විදිහට එන්ටර් කරාට පස්සේ අර විදිහටම මේකේ තියෙන මේ කනෙක්ෂන් එක අතර තියෙන latency එක බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ping PC1 to laptop 1 කියලා. හරි ඉතින් මෙතෙන්ද කියන්නේ PC1 එකේ ඉඳන් ඒ කියන්නේ මේ අපි මේ පාවිච්චි කරන PC1 එකේ ඉඳලා laptop 1 එකට pin කරන්න කියලා. ඉතින් මෙතෙන්ද නම් laptop 1 එකට දැනට internet connection එක දීලා නැහැ. ඉතින් ඔයාලට මේ laptop 01 එකට දුන්නා වගේම laptop 1 එකටත් internet connect කරලා ඒකට PC1 එකේ ඉඳන් pin කරන්න පුළුවන්. නැත්නම් දැන් මම මේක ලේසියෙන්ද PC1 එකේ ඉඳලා laptop 0 එකට pin කරන්න. හරි ඉතින් මේ laptop 1 එකේ අපි IP address එක බලා ගන්න ඕනේ. ඒකින්ද මෙතෙන්ට ගියාට පස්සේ අපිට IP address එක බලා ගන්න පුළුවන් 192.168.1.100. හරි ඉතින් PC1 එකේ තියෙන මේ command prompt එකේ අපි ආයෙ ගහමු ping 192.168.1.100.
168යි 1යි 100. හරි. හරි ඉතින් ඊළඟ ස්ක්‍රීන්ෂොට් එක විදියට මෙන්න මේක තමයි දාන්න ඕනේ. හරි. ඉතින් මේකේ උන වැඩේ තේරෙන්නේ නැති අපිට කියන්නේ PC1 එකේ ඉඳලා අපි මුලින් නම් බැලුවොත් PC1 වල ඉඳලා ඩිෆෝල්ට් ගේට්වේ එකට පින් කරනවා. ඒ කියන්නේ හරියටම නිකන් රවුටර් එකට කතා කරනවා වගේ. ඉතින් ඊළඟට තියෙන පින් PC1 ඉඳන් PC2 එකට. ඉතින් එතකොට අපි පින් කියලා ටයිප් කරලා එතන PC1 එකේ ඉඳන් කරන්නේ. PC1 එකේ ඉඳලා PC2 එකේ IP address එක ටයිප් කරනවා. එතකොට මේ දෙක අතර තියෙන latency එක අපිට පෙන්වනවා. හරි. හරි ඉතින් අපි බලමු ඊළඟට තියෙන මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ ලැප්ටොප් එකේ මෙන්න මේ පෙන්වලා තියෙන මේක තමයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න තියෙන. අපි කලින් මෙන්න මේකට ගියා ලැප්ටොප් එකට ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න. හරි ඉතින් අපි මේකෙන් කලින් කරපු හින්දා දැන් අපි මේකෙන් හරි ඉතින් මම මේක කලින් කියලා දුන්නා. ඉතින් මම ආයෙමත් කියන්නම් කොහොමද කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ලැප්ටොප් එක මුලින්ම ඕෆ් කරගන්න. ඕෆ් කරලා මෙන්න මේ කෑල්ල මෙහෙම ගලවලා මෙන්න මේ තියෙන කෑල්ල මෙතනින් හයි කරගන්න. හයි කරලා මේක ඔන් කරන්න. හරි ඔන් කරලා මෙතන තියෙනවා ඩෙස්ක්ටොප් කියලා එකක්. ඉතින් මෙන්න මේ ඩෙස්ක්ටොප් එකෙන් යන්න PC wireless කියන එකට. ඊට පස්සේ මෙතනින් කනෙක්ට් කියලා තියෙනවා. හරි ඉතින් මෙන්න මෙතන දැන් මගේ අර කලින් දාපු ඩිෆෝල්ට් නම මේ හරියට ඇවිල්ලා නැහැ. මම සමහරවිට සේව් කරන්න අමතක වෙන්නේ නැති. ඉතින් එතකොට මට ඒක ඇවිල්ලා තියෙන ඩිෆෝල්ට් කියලාමයි. ඉතින් හරි විදිහට සේව් කරා නම් ඔයාගේ ස්ටුඩන්ට් ID එකත් එක්ක NSBM කියලා වැඩිලා ඇති. ඉතින් එන්න එක ක්ලික් කරලා මෙතන කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනේ මෙන්න මෙතන ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න තමයි ඊළඟට කරන්න තියෙන්නේ. හරි ඊළඟට තියෙනවා router web interface access via PC කියලා. හරි ඉතින් ඒක කරන්න තියෙන්නේ PC එකකින් කරන්න කියන්නේ. හරිද අපි දැනට ඉන්ටර්නෙට් තියෙන PC එකක් මේ සිලෙක්ට් කරගමු. සිලෙක්ට් කරගෙන මේකේ තියෙනවා වෙබ් බ්‍රවුසර් කියලා එකක්. මෙන්න මේ වෙබ් බ්‍රවුසර් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා URL කියලා. ඉතින් මෙන්න මෙතන ඒ කියන්නේ ඔයාගේ කම්පියුටර් එකේ වෙබ් බ්‍රවුසර් එකක් තියෙන. ඒකේ URL එකක් ඒ කියන්නේ URL එක ටයිප් කරන තැනක් තියෙනවානේ. ඒ වගේ තමයි මෙතන එකක් තියෙනවා. ඉතින් මෙතන ඔයා ටයිප් කරන්න ඕනේ ඔයාගේ ඩිෆෝල්ට් ගේට්වේ එක. හරි ඉතින් මගේ නම් 192යි 168යි 1යි 1 මේ විතර ගහලා එන්ටර් කරන්න. එතකොට ඉල්ලනවා ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේකේ උඩ තිබ්බා change default admin password කියලා. ඉතින් අපි එතනදී මේකේ admin password එක වෙනස් කරා. ඉතින් ඔයා අලුතෙන් දාපු password එක තමයි එතකොට ඔයා මෙතෙන්ට දෙන්න ඕනේ. හරි ඉතින් යූසර් නේම් එක ගොඩක් වෙලාවට මෙතන තියෙන්නේ admin කියලා. මෙතන password එක මම වෙනස් කරපු එක. හරි ඉතින් ඔයා හරි විදියට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගැහුවට පස්සේ ඔයාලට මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අර කලින් දැක්ක කලින් අපි අර රවුටර් එකට ගිහිල්ලා ඒකේ දේවල් වෙනස් කරේ. ඉතින් අන්න ඒකම තමයි මේක වෙබ් බ්‍රවුසර් එකෙන් ඇක්සස් කරන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍ය රවුටර් එක මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන් නේ. අනිත් ඒකම තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් ඊළඟ ස්ක්‍රීන්ෂොට් එක තමයි මෙන්න මේක. ඒතකොට මම හිතනවා ස්ක්‍රීන්ෂොට් ඔක්කොම ඉවර ඇති කියලා. හරි. ඉතින් ඔක්කොම ස්ක්‍රීන්ෂොට් ඉවරයි. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලට මෙන්න මේ ටියුටෝරියල් එකේ කරන්න තියෙන්නේ. හරි. ඉතින් මොකද හිතෙන වීඩියෝ එක ගැන පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි මේකක් කරද්දි මොකක් හරි ප්‍රශ්නයක් ආව නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි එකක් කරන්නම්. හරි. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.